පෙරදා ආදරෙන් මාලකින් උන්නැති ඒ සමරුන් රූතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද ළමයි හොඳින් ඉන්නව නේද? මං කාලයක් අතුරුදහන් වෙලා හිටපු එකට ඉස්සලාම සරි වෙන්න ඕනේ. මම මෙතනින් පස්සේ සතියට එක vlog එකක් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. බිස්නස් මැසේජ් වලට වඩා මට එන්නේ අක්කේ vlogs ගේන්න කියලා. අනිවාර්යෙන් මම දාන්න එක. මේක last day එකේ රෙකෝඩ් කරපු vlog එකක්. කමක් නැහැ ඔයගොල්ලන් බලන්න. මම දැන් මෙතන ඉන්නේ හෙන පේන්නේ කී මොකද මගේ ඉයර් පියර්සින් එකක් කරලා මට ටිකක් එක රිදෙනවා. අපි උදේම ආවා සලෝන් එකට පෙඩිකියුර් එකක් දාගන්න. මොකද අපිට ස්පෙෂල් වැඩක් තියෙනවා. කෙනෙකු සර්ප්‍රයිස් කරන්න යන්න. ඔයාලම බලන්නකෝ අන්තිමේට ඒ කෙනාද සර්ප්‍රයිස් වෙන්නේ අපිද කියලා. අම්මේ මමයි තමයි ගියේ පෙඩිකියුර් එකෙන් පස්සේ අපිට හොඳටම බඩගිනි තිබුණා. කැන්ඩි වල යන තැන කන්න කඩ තියෙනවානේ ඉතින්. අපි අපේ අම්මේ මමයි දෙන්නම කැමති දෙයකට තියෙන්නේ බලාජික. බලාජි දෝසා කියනවා තෝසේ කියනවා දෙකම එකයි. ඔයාලා කවුරු හරි කැන්ඩි වලට එනවා නම් බලාජිකේ තියෙන මෙන්න මේ චීස් එක try කරන්න. ඒක කාගන්න අමාරුයි තනියම. හැබැයි ඒක මාරම රසයි. අපිට ළමයි හෙට ගමනක් යන්න තියෙනවා. හරිද? අපි ඒ ගමන යන වගක් ඒ කෙනා දන්නේ නැහැ. අතර මේක නම් මෙලෝ රහක් නැහැ. මෙලොම රහක් නැහැ. මොනවද මන්ද මේ මට මතක විදිහට පයිනපල් රහක් නැහැ. බොන්න එපා. කොහොම හරි ඒ කෙනා දන්නේ නැහැ. ඉතින් අපි ෆොරෙන් ප්ලෑන් කරන් ගියාට සර්ප්‍රයිස් කරන්න අන්තිමට අපි තමයි සර්ප්‍රයිස් වුනේ. Anyway, කමක් නැහැ. උගලම් vlog එක ඉවරනකම බලන්න. Few moments later, Good morning. අද තමයි අපි අර කියපු හොරගමන යන්නේ. හරිද? මෙහෙමයි මම ඔයාලට කියන්න විස්තරේ. අපි යන්නේ ඇත්තටම අපේ අක්කිලා ගෙදර. දැන් මමයි රෙඩි වෙලා උදේ කාටවත් කියන්න නැතුව අපේ අක්කිට අපි කිව්වා මගේ පාර්සල් එකක් දාන්න කැන්ඩි වලට යනවා. මේ මම ක්ලාස් යනවා. මේ අම්මි කැන්ඩි වලට ගියා කියලා. මේ බලන්නකෝ හොඳට කොණ්ඩේ. ඉතින් මේ අපි එහෙම කිව්වා. හරිද? අපේ අක්කිගේ ඩේලි හැබිට් එකක් තියෙනවා. එයා දවසට කෝල් 50ක් විතර ගන්නවා අපේ අම්මිට. සාමාන්‍ය අපේ අම්මි හැරෙනකොට එයා දන්නවා. හරිද? මම හැරෙනකොටත් එයා දන්නවා. අපේ අම්මිට කොහොමද අර ලොකුවට ඇක්ට් කරන්න බෑ. කොහෙන් හරි ෂුට්ටක් පයින්නවා. හැබැයි මේ පාර එයා ෂේප් එකේ ගියා. ඉතින් අපි දැන් බස් එකකට නැගලා කැන්ඩි වලින් දැන් කැන්ඩි වලින් නෙමෙයි අපේ ගෙවල් ගාවින් බස් එකට නැගලා දැන් මේ කැන්ඩි යන ගම කැන්ඩි වලින් ආයන්න ඕනනේ මතුගමට. ඉතින් අපි කොහොම හරි ඔක්කොම ප්ලෑන්ස් කරගෙන උදේම ගියා. මොකද සාමාන්‍ය අපේ ගෙදරින් 7ට විතර ගියාම මතුගම කඩවතට යනකොට උදේ 10:00 වගේ තමා වෙන්නේ. ඉතින් ඒ ටයිම් ෂේප්නේ. එයා කොහොමත් උදේම කෝල් එක ගන්නේ 9:45 අතර. සාමාන්‍යයෙන් දුරකටමයි කරාම නිතරම ගෙදරෙන් අමාරුයිනේ. හැබැයි අපේ අක්කී එහෙම නෑ. හැම මාසෙම එයා ගෙදර එනවා. එයා එන්නේ අනිවාර්යෙන් කියන්නේ
මට ඔයාලවයි මේ බව් 4 දෙනාමයි බලන්න ඕනේ. මේ ඒ නිසා එනවා කියලා අනිවාර්යෙන් එනවා. එයාට වරදින්නේ නැහැ. එයාට කොච්චර මේක ඇත්තටම ලේසි නැහැ. අනේ මන් දන්නේ මට සාමාන්‍ය වාහනයකට රැංගම නිින්ද යනවා. බස් එකකට නැගත් එකයි වෙන මොකක් හරි වාහනයකට නැගත් මට නිින්ද යනවා. හරිද? බයික් එකක් යනවා විතර මට නිින්ද යන්නේ නැත්තේ. මේ ඉතින් එතකොට මම යනකොට කිව්වේ අක්කිට කොච්චර උමනා ඇතිද අපිව බලන්න ඉන්න. අපිට උමනා නැහැ කියලා නෙමෙයි කියන්නේ. එයා අපේ ගෙදර ඇවිත් අපිට ඒක නෝමල් වෙලා. ඒ කියන්නේ අපිට යනකොට ගොඩාක් දේවල් බලන්න තියෙනවා. මගේ කෝස් එක එතකොට අපේ ගෙදර බව් 4ක් ඉන්නවා. අපේ තාත්ති ගෙදර ඉන්නවද කියලා බලන්න ඕනේ. ඒවා මේව ඔක්කොම බලන්න එන්න ඕනේ. ඉතින් අක්කිට බකස් කාලා එන්න පුළුවන්. කොහොම හරි අපි දැන් මතුගම ටවුන් එකෙන් බැස්සා. මෙතන ඉඳලා මට මතක විදිහට එක බස් එකක් ගන්න කඩවතට යන්න ඕනේ. මම දන්නේ මට මතක නෑ හරිද කියලා. දෙපැත්ත පැටලිලාද කොහෙද? නෑ මෙතන එක බස් එකකින් කඩවතට යන්න ඕනේ. කඩවතින් හරි නෑ කඩවතින් බැස්ස මතුගමට යන්න ඕනද කොහෙද? අනේ මන්ද අපේ අක්කි මේක බැලුවොත් කමෙන්ට් එකක් දාන්න. හරිද? මේ අපි දැන් මෙතන කාගේස් එකට ගියා. හරිද? අපි ගියේ ඔයා නමනම් ජාති ටිකක් ගන්න. දැන් අපි දෙන්න තෝර හිටියා. ඔක්කොමත් හරි. අපේ අක්කි මේ වෙනකන් දන්නේ නැහැ කියලා තමයි අපි දෙන්න හිතන් හිටියේ. හැබැයි අපි බඩු ඔක්කොම අරගෙන එළියට එනකොට හරිම කැත වැඩක් වුණේ ළමයි. ඒ කියන්නේ අපි එළියට එනකොට අපේ අක්කි අපේ මාසී කා එක හරවගෙන සුපර් මාකට් ඉස්සරහම නැවැත්තුවා. මොන කරන්නද ඉතින් අපි නැග්ග. හරිද? අයියෝ ඔයා එන්නේ හිටපු ගමන් දෙවටේ. අන්තිමට අපි දැන තමයි සපාසිස් උනේ. අපේ අක්කි නෙමෙයි. අපේ තාත්ති ඔත්තුව දීලා අපි දෙන්න තනියම ආවා කියලා අපේ අක්කිලා ඉතින් හරි ටයිම් එකට ෆුඩ්සිට් ගාවම හිටියා. අපේ අක්කිගේ මේ තොට මුල්ල කුණු කඳ තමයි මේ තියෙන්නේ. ගෙදර ආව ගමම දැක්කේ එක. ඊට පස්සේ ඉතින් පොඩක් ඉඳලා වොෂ් එකක් දාගෙන මම ගියා චුට්ටක් පල්ලෙහාට. මොකද මෙහි ඉන්නවනේ ෂැඩෝ මල්ලි. ඔයාලා දන්නවනේ ෂැඩෝ මල්ලි. එයා වෘතා ගන්න ගියාගෙන ඉතින් තමයි ගියේ. මොකද උඩ ඉන්නවා කියන්නේ අර කුණු කන්ද මටත් අස් කරන්න වෙනවා. මන්ට අග්ගාල මාරුණා ඒ නිසා. මෙන්න ඉන්නවා ෂැඩෝ මල්ලි. ෂැඩෝ මල්ලි මාත් එක්ක හරි එකතුයි. මාත් එක තරම් නෙමෙයි අපේ අම්මිත් එක්කත් හරි එකතුයි. හැබැයි ෂැඩෝ මල්ලි මේ අර ගර්ල්ස්ලාට පොඩක් කැමතියි. එහෙම එකක් තියෙනවා. චද්ද පුතා. ඕ චද්ද පුතා. ඊට පස්සේ අපි දවල්ට කාලා පොඩක් එළියට වෙලා හිටියා. මේක අපේ අක්කිට අපේ අම්මිගෙන් හම්බෙච්ච ගිෆ්ට් එකක්. එයා දන්නේ නැහැ ඒ වගේ. එයා ඔය පුදුම වෙලා බලාගෙන ඉන්නවා මොකක්ද ඒ වුනේ වගේ එකක්. කොහොම හරි අපි යන දවසම ඒක එන්න තමයි අපි වැඩේ කරේ. මේ මගේ තමයි අදහස. අපේ අම්මිගේ තමයි සල්ලි. මම මෙහෙන්න ආස හේතුවක් තියෙනවා. එකක් තමයි මෙහි පරිසරය හරි අර නිශ්ශබ්දයි. ඒ කියන්නේ දැන් අපේ ගෙවල් පැත්ත නම් හරිම සද්දයි. හැබැයි මෙහෙ නැහැ. මෙහි කුරුල්ලෝ මොනරු ඔකුන් තමයි ඉන්නේ ඉතින්. මේ තියෙන මම බැකිලි දීපු බර්ත්ඩේ ගිෆ්ට් එකක්. කොහොම හරි අපේ අක්කීගේ අර මී තොටමොල කුණු කන්ද නෙමෙයි ළමයි මතුගම කුණු කන්ද අස් කරනවා තාමත්. ඔයාලා දන්නවද මං එකෙන් තිබ්බ රෙදි වගේක් හොරා කාගෙන ගෙදර අරන් ආවා. ඉතින් දැන් වෙලාව 8ත් පහු වෙලා තාමත් කුණු කන්ද ක්ලීන් කරනවා.
මම වොච් එකක් දාගෙන ආවා. අපේ අක්කිගේ අලුත් ෆෝන් එකේ කැම් එක හොඳයිද කියලා මම මේ චෙක් කරනවා. ඊට පස්සේ ඉතින් දැන් නම් හරිම ටයර්ඩ්. මොකද උදේ ඉඳන් මට කොහොමත් වාහන වල ගොඩක් දුර යන්න බෑ. මේ මම මෙතන මොකක් හරි දෙයකට බැනුම් ඇහුවා. එයාගේ කුණු කන්දස් කරන්න උදව් කරන්නේ නැහැ කියලා තමයි මම බැනුම් ඇහුවේ. ඒක තමයි මම hina වුනේ. කොහොම හරි දැන් අපි පළයට යන්නේ රාට කන්න. මං හිතන්නේ මේ vlog එකේ හෙට දවසෙත් භාගයක් විතර තියෙනවා. සුබෝදෑසනක් මිත්‍රවරුනි. අද තමයි දෙවෙනි දවස. මේ වෙනකොට මට අපේ ගෙදර බබාල 4 දෙනාව හොඳටම මිස් වෙනවා. මොකද වෙනදට උදේට ඒගොල්ලන්ගෙන් 3 දෙනෙක් ඉන්නවා. යාලට ඇඳට නගින්න පුළුවන්. ඇඳට ඇවිත් ඉතින් අහරවනවා. මෙහි උදේට තනි කරම ඇහෙන්නේ මොනරු කෑ ගන්න සද්දේ. මම මොනරහාමිව හොයාගෙන ගේ වටේම ගියා. හැබැයි මට එයාව පෙනුනේ නැහැ. ඒත් ඔය පල්ලෙහාත් ඒවත් තමයි එයා ඉන්නේ. ඒත් මට හම්බුන්නේ. දැන් ඉතින් මං උදේට මූණ හොදගෙන පල්ලෙහාට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙනකොට මයි කොණ්ඩේ කුටා යන්නේ. දැන් නම් කොණ්ඩේ දිගයි. මේ ඉන්නේ අපේ මස්සිනා. එයා පොඩි කාලේ ෆොටෝස් වගේක් අක්කි පෙන්නුවා. හරිම කියුට් අනේ ගෑනු ළමෙක් වගේ. හරි ලස්සනයි. ඔයාලා දැකලා තියෙනවනේ බලන්නකො එහාමද කියලා. හරිම ලස්සනයි නේද? පොඩි වුණාට. පොඩි කාලේ අපි කවුරුත් ලස්සනයිනේ. දැන් කැත වුණාට. මම යනකොට ගොඩාක් ඇඳුම් අරගෙන ගියේ නැහැ. ඊයේ කුණු කන්දස් කරනකොට තිබ්බ මගේ සයිස් එකට තිබ්බ ෆ්‍රොක් එකක් තමයි මම මේ අත ඇඳගත්තේ. මම ඔය මිරර් එක ඉස්සරහට වෙලා කියන්නේ ඔයගොල්ලෝ මේ රූම් එක අඳුරනවා ඇති. ඔයගොල්ලෝ මේ මිරර් එක දන්නවා ඇති. බ්ලා බ්ලා ඔය ටික තමයි ඉතින්. මං ඊට පස්සේ පල්ලෙහාට ගියා ෂැඩෝ මල්ලියෝ බලන්න. good morning. good morning අප්පා. good morning. එපා ඔයා ඉහපල මේ තුවාලත් වෙලා. එපා නේ හොටු ගන්න. එපා. එපා. දැන් ඔයා පල්ලෙහාට එනකන් හොඳට හිටියේ. දිනමනේ. ගෞමේ දිග පාල බල. මට සාමාන්‍යයෙන් කොහේ ගියත් උදේට තේ එකක් අත්‍යවශ්‍යයි. නැත්නම් මඩියන් කැරකිලා කො එකක් එනවා. මේ කොහොම හරි අද අපිට එහෙම ස්පෙෂල් වැඩි කිසිම දෙයක් නැහැ. ඉස්සර නම් මෙහෙ ආවම ඇවිදින්නාම ඉතින් අපි එතන වලට ගිහින් තියෙන නිසා ආයෙ ගියේ නැහැ. ගෙදරට වෙලා හිටියා. ඔයාලට මම ඉස්සරහට vlogs අරන් එන්නම්. ලාස්ට් එකේ රෙකෝඩ් කරපු තව vlog එකක් තියෙනවා. ඒකත් අප්ලෝඩ් කරලා මේ අවුරුද්දේ vlogs ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්නම්. මට බනින්න එපානේ. මට වැඩත් එක්ක ටයිම් එකක් නැහැ. ඒකයි නැත්තම් මම vlogs කියනවා. දැන් ඉතින් මම චුට්ටක් හාන්සි වෙලා ඉඳලා කන ටයිම් එකම පල්ලෙහාට ගියාලපයි. කන්න ඕනනේ ඔක්කොම කරේ. කොච්චර කෑවත් මම මහත් වෙන්නේ නැහැ. එකපාරට මහත් වෙනවා ආයෙ බහිනවා. දැන් ඉතින් කාලා පීලා සැපේ ඉන්න තමයි තියෙන්නේ. මෙතනින් මේ vlog එක කරනවා. අලුත් vlog එකක් next week එකේ අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් ඉන්න. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. නැත්නම් තරහයි. bye.